ඈත සිට පෙරුමන් පුරාගෙන මෙසේ මුනි බුදු බව පතාගෙන නාත දේව රජුනේ ඔබෙන් මට අවසර ලැබෙනු අනේ මේ විස් මංගල්‍ය උලෙලවල් එහෙම නැත්නම් මේ විස් තට්ටුව මේ විස් කලාව මේ ගත්තොත් අපේ පුරාවෘත්ත වලට අනුව ඔබ දන්නවා ඊටම ඈත ඉතිහාසයට මෙය ගෙන යනවා අප දන්නා පුරාවෘත්තයේ අනුව ඈත අතීතයේ මේ ඉතිහාසය කොතරම් දුරට දිවෙනවද කිවතොත් ඔබ අප දන්නවා ඈත අපේ ඉතිහාසයේ විජය රජුරුවන්ගේ සිට පැවතෙන්නා වූ මේ රාජකීය පරම්පරාවේ විශේෂම විජය රජතුමන් ඔබ අප කවුරුත් දන්නවා ඒ කල ලංකාව පාලනය කළ ඒ කුවේණිය කියන ඒ රැජිනත් සමග සිටින කාලයේදී විජය රජුරුවන්ගේ ඒ දරුවන් දෙදෙනා සමග කුවේණිය පිටුහල් කරනවා කැලෑවට. ඉන් අනතුරු අප දන්නවා ඒ කුවේණිය පුරාවෘත්ත වල සඳහන් වන ආකාරයට මණික් ගලක් මත ඇය දිවුරලා ශාප කරනවා ඇයට වුණු ඒ අසාධාරණ වෙනුවෙන්. ඒ අනුව කාලයක් ගත වීමත් සමග විජය රජතුමාගේ ඇවෑමෙන් බලයට පත්වන පටුවස්දේව රජතුමා මේ ලංකාව තුල තමන්ගේ රජකම් හොබවන යුගයේ මේ පටුවස්දේව රජතුමාට හැදෙනවා දෝෂයක්. එය හඳුන්වනවා දිවි දෝෂය කියලා. පටුවස්දේව රජතුමාට රැට නිින්ද යන්නේ නැහැ. නිදාගෙන ඉන්නකොට පේනවා කළු පාට දිවියෙක් ඇවිල්ලා ඇඟට පයින්නවා. ඉතින් මෙය ඒ නිසා දිවි දෝෂය කියන නමින් එකල හඳුන්වලා තිබෙනවා. ඒ අනුව රජමාලිගාවේ ඒ බමුණන් නැත්තම් ඒ විද්වතුන් කැඳවලා අහනවා මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. එතකොට කියනවා අර කුවේණිය කරපු ශාපය විජය රජ පරම්පරාවට යන නිසා ඒ ශාපය තමයි මේ ඔබට හැදිලා තියෙන දිවි දෝෂයට හේතුව කියලා. ඒ වෙලාවේ කල්පනා කරනවා එහෙමනම් සාකච්ඡා කරනවා ඒ විද්වතුන් මේ මිදෙන්නේ කොහොමද කියලා. මේ අයින් කරන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ විද්වතුන් උපදෙස් දෙනවා මේ සඳහා සුදුසුම කෙනා වන්නේ එකට මලය ප්‍රදේශයේ පාලනය කරපු මලය රජුරුවන් නැත්නම් මලය කුමාරයන් ගෙනල්ලා සාති කර්මයක් නැත්නම් යාතිකාවක් කරන්නට ඕන. එතකොට මේ දිවි දෝෂ ඉවත් වෙනවා කියලා ඔවුන් යෝජනා කරනවා. ඉන්පසු කල්පනා කරනවා මේ මලේ දේශයේ මේ මලේ කුමාරයන් විශේෂයෙන් ඒ ඉතිහාස කතාවක් තියෙනවා. මලේ කුමාරයාගේ ඉතිහාස කතාව වුන් මවකගෙන් උපන් කුමාරයෙක් නෙමෙයි කියලා සඳහන් වෙනවා ඉතිහාස කතාවේ. මේ මලේ කුමාරයා ලංකාවට කොහොමද නැත්තම් මේක ගෙන්නවගන්නේ කොහොමද කියලා මොවුන් සාකච්ඡා කරන ඒ අතරතුරේදී මේ බාර දෙනවා රාහු අසුරේන්ද්‍ර කියන පුජ්‍යලයන්ට. ඊට පස්සේ රාහු අසුරේන්ද්‍ර මේ බාරගෙන ඔවුන් ඌරෙකුගේ වේශයක් අරගෙන මලේ රජුරුවන්ගේ ඒ උද්‍යානය වනසන්න පටන් ගන්නවා. ඒ වනසන්න පටන් ගත්තාම එය කාටවත් නවත්තන්න බෑ. අවසානයේ මලේ රජුරන්ටම සිද්ධ වෙනවා දුනු හීතල රැගෙන මොහුව මේ ඌරව පාලනය කරන්න පැමිණෙන්න. ඒ අනුව ලංකාවේ මහනුවර හන්තාන කියන ප්‍රදේශයට ආවට පස්සේ මේ රජුරුවන්ගේ දුනු හීය වැදිලා මේ ඌරා එතනම ගල් වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඒ අනුව ඒ වෙලාවේ මේට පැමිණිච්ච සක් දෙවිඳුන් මේට මැදිහත් වෙලා මලේ රජුරවන්ට පහදනවලු අපි මේ කටයුත්ත කළේ වෙන්න මේ කටයුත්ත නිසායි ඒ නිසා අපිට මේ සාති කර්මය කර දෙන මේ ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉන්න අනුතුරුව ඉතිහාසයේ සඳහන් වන විදිහට ඒට ඇහුම්කන් දුන්නු මේ මලේ රජතුමා තවත් කුමාරවරු දෙදෙනෙක් සමග සම්පූර්ණයෙන් දෙදෙනෙකු සමගින් මේ කටයුත්තට එකඟ වෙලා මේ 65 සාන්ති කර්මය සිද්ධ කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වෙලාවේ මලේ රජතුමා පිටුපාල යන අවස්ථාවේදී මලේ රජතුමාගෙන් නිරූපණය වූ ඒ ස්වරූපයයි මේ වෙස් තට්ටුවක නැත්නම් මේ වෙස් කලාවේ මේ වෙස් ඇඳුමේ නිර්මාණය කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. අදටත් එය සාම්ප්‍රදායිකව කුහුඹ කම්කාරිය ලෙසින් මේ උඩරට සම්ප්‍රදාය අනුව සිද්ධ වෙනවා. උඩරට නර්තන සම්ප්‍රදාය අනුව එයයි සිද්ධ වෙලා තියෙන ඉතිහාසය අනුව. විශේෂයෙන්ම හෙළයේ මෙය නිර්මාණයක් ලෙසත් විවිධ මතවාද අනුව මෙම මේ වෙස් තට්ටුවේ නැත්නම් මේ වෙස් ඇඳුමේ නිර්මාණය ඉතිහාසයට ගෙන වෙනවා. ඒ අනුව පපුව පළඳනාවේ ඒ ඇඳුමේ පව ග්‍රහලෝකේ නිර්මාණය වෙනවා කියලා අපේ හෙළයන්ගේ ඉතිහාස මතයක් තිබෙනවා. ඒ අනුවයි මේ අභිමානය අපට වැදගත් වෙන්නේ.